මෙන්න ගානක් තියෙනවා ඇල්ෆා ධන බීටා ධන ගැමා සමානයි අංශක 180යි නම් මේ රේඩියන්ස් වලින් පයි කියලා කියන්නේ පුතා අංශක 180ට මෙයා 180යි නම් පයි නම් tan alpha ධන tan beta ධන tan gamma සමානයි tan alpha tan beta tan gamma බව පෙන්වන්න තියෙන්නේ. බහුතරයක් ගුරුවරු බහුතරයක් පන්තිවල මේ ගාන හදන්නේ LHS අරගෙන ඒක සුළු කරගෙන ගිහිල්ලා RHS ට සමාන කරලා පෙන්වන එක. නමුත් අද මම කියලා දෙන්නම් මේක එහෙම නොකර කරගන්න පුළුවන් ඉතා කෙටි ක්‍රමයක් ගැන. බලපන් මෙන්න මේ වගේ ලෙවල් එකකින් මේ ගාන පටන් ගත්තොත් අපි දන්නවනේ මේ alpha ධන beta ධන gamma කියන්නේ අංශක 180යි කියලා වෙනත රේඩියස් වලින් π කියලා. ඒ කියන්නේ මේවා ත්‍රිකෝණයක කෝණ වෙන්න එපා. එහෙමනම් මම මෙන්න මෙතනින් පටන් ගන්නවා වැඩේ බං. මම ලියන ඕන මුලින්ම බලපන් ඉතා කෙටියෙන් හදන්නේ හරි. alpha ධන beta ධන gamma සමානයි π. එහෙමනම් alpha ධන beta කියන්නේ π ඍණ gamma වෙන්න ඕනේ. මම දෙපැත්තටම යොදනවා tan. එහෙම පුළුවන් නේ දාන්න. මේ පැත්තට tan π ඍණ gamma. දැන් උඹලට ත්‍රිකෝණමිතිය පොඩි ආතල් එකක් දෙන්න පුළුවන් මෙන්න මෙතෙන්ට සහ මෙතෙන්ට tan වල ආකලනය දාපන් මොකද්ද tan වල ආකලනය tan alpha ධන tan beta බෙදීම 1 ඍණ tan alpha tan beta උඹලා මේ වැඩ දන්නවා දැන් මේකට දාන ආකලනය මේකයි කියලා උඹලා දන්නවා කලින් ගණන් හදලා හරි මේ පැත්ත බං tan 180 ඍණ කෝණයක් කියන්නේ ඍණ tan කෝණයක් ඒ කියන්නේ ඍණ tan gamma නේ දැන් හරස් ගුණිතයක් දාපන් මෙන්න මේ යට තියෙන කෑල්ල එහා පැත්තට ගුණ කරහන්. එතකොට එනවා මේ පැත්ත tan alpha ධන tan beta අර පැත්ත ගුණ වෙද්දි තේරුම් ගනින් මේ ඍණ tan gamma ගෙන් මේ සමස්ත මගුල ගුණ වෙනවනේ. මේ ඍණ tan gamma ගෙන් මේ පල්ලෙහා තියෙන එක ඍණ tan alpha tan beta කියන සම්පූර්ණ එකම ගුණ වෙනවා. එතකොට ඍණ tan gamma ගෙන් එක ගුණ වෙච්චාම ඍණ tan gamma බල පොඩි කාලේ ඉඳලා දන්නවා ඍණයි ගුණ වුණාම ධන එතකොට එන්නේ tan alpha tan beta tan gamma පට්ට ආතල් එකක් දැනෙන්න ඕනේ උඹට මේ ඍණ tan gamma අපි ගෙමු වම් පැත්තට වම් පැත්තට දුගේ ලකුණ මාරු වෙනවා බං එතකොට tan alpha ධන tan beta ධන tan gamma සමානයි අන්න අර පැත්ත බඩු ඉතුරු වෙලා තියෙනවා බලපන් tan alpha tan beta tan gamma ගැම්මක් නේ මාර ගේමක් දීගෙන නටන්න ඕනේ ගානක් නෙමේ ඉතා සරලව හැදිය හැකි ගැටලුවක්. එතකොට මේක ඕනනම් මෙහෙම කවුරු හරි එක්කෙනෙක්ට LHS අරගෙන හදන්නත් පුළුවන්. ඉතින් එහෙම යන්නේක ටිකක් වාතයි මේ ගානට. tan alpha ධන tan beta ධන tan gamma මෙන්න මෙහෙම දාලා මේ දෙන්නට වෙනම ආකලනයක් කරා. හරි. පස්සේ අරුත් එක්ක ආයෙ ටකල් කරලා මේ මැච් එක උඩ දාන්න පුළුවන්. ඒක ටිකක් දුර පාරක්. මතක තියාගන්න ගණිතයෙන් කරන්නේ ගැටලු පහසු කරන එක මිසක් තවදුරටත් ගැටලු අපහසු කරන එක නෙමෙයි. ඒ නිසා ඔයා ගණිතය ඉගෙන ගන්න ඕනේ ඔයාගේ ජීවිතයේ දේවල් පහසු කරගන්න මිසක අපහසු කරගන්න නෙමෙයි. හරි? මෙන්න අපහසුයි කියලා කියපු ගැටලුවක් පහසුවෙන් හදන විදිය කියලා දුන්නා. මේක මම ආය වතාවක් කියනවා මේ ගැටලුව අපහසුයි කියලා අපිට එවන්නේ උසස් පෙළ ළමයි මිසක් උසස් පෙළ ගුරුවරු නෙමෙයි. ඒ නිසා කරුණා කරලා ගුරුවරු සහ උසස් පෙළ ගණිතයේ විෂය අධ්‍යයනය කරලා ඉන්න මේ විෂය දන්න සමහර උගත් මිනිස්සු කරුණා කරලා ෆයර් වෙන එක නතර කරන්න. අපි මේ කරේ පොඩි උපකාරයක් විතරයි. ඉතින් අපි දිගින් දිගටම මේ වැඩේ කරමු. FB එක ඇතුලේ පොඩි අලුත් ව්‍යාපෘතියක් මම පටන් ගන්නවා. බලමු කොයිතරම් දුරට මේක සාර්ථක වෙන වැඩක් වේද කියලා. එහෙනම් මම බෝඩ් එකෙන් අයින් වෙනවා. ඔයාලට පුළුවන් අපි හදපු ගාන පෝස්ට් කරලා ලියා ගන්න.